Coach YouTube channel. අපි ගාඩ Coach YouTube channel එකත් එක්ක එකතු වෙනවා ආදරණීය සියලුතනම ඉතින් මාතරෙන් පිළිගන්නවා. අපි ළඟදී වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර රාශිය හරහා කොහොමද මේ foreign job vacancy වලට apply කරන්නේ කියලා. ඉතින් අපි එදා කතා කරේ රුමේනියා job vacancy සම්බන්ධයෙන්. ගොඩක් අයගේ ඉල්ලීම ඒ වීඩියෝ එකට ගොඩක් අයගේ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. තවත් එක එක රටවල තියෙන vacancy ගැන වීඩියෝස් අරගෙන එන්න කියලා. ඉතින් එක එක රටක් තමයි මේ කටාර් කියලා තියෙන්නේ. කීප දෙනෙක් ඉල්ලීමක් තිබ්බා කටාර් වල තියෙන vacancies මොනවද කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවාද මම මේ දැන් ඉන්නේ විදේශ සේවා නියුක්තිකාර රාශිය වෙබ්සයිට් එකේ. මේ වෙබ්සයිට් එකේ තියෙන job vacancy ගත්තාම මම කටාර් වල ඒවා තමයි මේක ෆිල්ටර් කරලා අරන් තියෙන්නේ. මේක එක එක රටවල වල vacancies තියෙනවා. කටාර්, දුබායි, ඔමාන්, සෞදි අරාබිය, කැනඩා, නිව්සීලන්ත බොහෝ රටවල vacancies දැනට available තියෙන vacancies මේකේ දක්වලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේ vacancies වලට general accountant මේ වගේ vacancy ගණනාවක් ඔයගලන්ට පේන්න තියෙනවා. ඒ වගේ තියෙන පුරප්පාඩු ප්‍රමාණය මෙතන දක්වලා තියෙන සමහර අය වගේ එකයි සමහර අය වගේ දෙකයි. මේ sales supervisor එකේ vacancies දෙකක් available තියෙනවා. driver තියෙනවා. මේ වගේ vacancy ගණනාවක් දක්වලා තියෙනවා. සමහර අය වගේ 10ක් vacancy තියෙනවා. ඉතින් මේ vacancy වලට apply කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මම ඔයගොල්ලන්ට ඍජුව apply කරන විදිය කියලා දුන්නොත් ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේවට කොහොමද apply කරන්න කියලා. ඉතින් මේ වගේ apply කරන්න ඕනි විදිය agency ඔක්කොම විස්තර ඔයගොල්ලන්ට පේනවාද මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා එක එක agencies. ඉතින් මම මේවත් එක්කම ඔයගොල්ලන්ට අද වීඩියෝ එකේදී කරුණු පැහැදිලි කරනවා. ඒකෙදි මුලින්ම කියන්න ඕනේ මම මේකේ ෆිල්ටර් කරලා ගත්ත vacancies ටිකක් තියෙනවා. ඒකේ ගොඩාක්ම unskilled job වලට apply කරන කට්ටියට තමයි vacancy ටික මම අරගෙන අවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ education qualifications නැති සාසුසුකම් තියෙන cleaner ඒ වගේ job vacancy වලට apply කරන වීඩියෝස් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඊට අමතරව තමන්ට තියෙන ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒකට අදාළ job vacancy තියෙනවා ඒවට apply කරන්න පුළුවන්. මේ බලන්න මේකේ salary එක තියෙනවා 2,54,648ක salary එකක් තියෙනවා general accountant කෙනෙක්ට. ඉතින් මේකට බොහෝ දුරට accountant degree එකක් තියෙන්න ඕනේ. ඒ වගේ qualification අවශ්‍ය වෙනවා. මේකේ මෙතනට ගියාට පස්සේ qualifications අපිට බලා ගන්න පුළුවන් request qualifications මොනවද කියලා යාළ ඉල්ලන. මම මේකේ filter කරලා අරගෙන තියෙනවා job vacancy කිහිපයක්. ඒකේ සඳහන් කරලා තියෙන්නේ work experience නැති education qualifications අඩු අයට apply කරන්න තියෙන vacancies මොනවද කියලා. හරි මේ තියෙන vacancies පළවෙනි vacancy තමයි house boy vacancy. අපි කියන ගෘහ සේවක රැකියා කියලා. මේකේ agency සඳහන් කරලා තියෙනවා manpower service agency හරහා තමයි මේකට ආයෝජන කරන්න තියෙන්නේ. මේකේ තියෙන agency එකේ ලියාපදිංචි අංකය මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේක රජයේ ලියාපදිංචි agency එකක් වලට බය නැතුව apply කරන්න පුළුවන්. මේකේදී house boy වැටුප ගත්තොත් ආසන්න වශයෙන් 1,01,859ක වැටුපක් තමයි ලැබෙන්නේ. අධ්‍යාපන සුසුකම් විශේෂයෙන් සඳහන් කරලා නැහැ. මූලික සාක්ෂරතාවයේ ප්‍රමාණවත් විය හැකි කියලා තමයි දක්වන්නේ. ඒකෙදි කියන්නට හැකියාව තියෙනවා ඕනම අයෙකුට මේකට ආයෝජන කරන්න පුළුවන්. ඒ වගේම සේවා පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ නවකීන්ටත් මේකට ආයෝජන කරන්න පුළුවන්. ඒ වගේම ආහාර නවාතැන් වෛද්‍ය පහසුකම් නොමිලේ ලැබෙනවා. යාමට සහ ඒමට ගුවන් ටිකට් පතොත් ඒ ආයතනය හරහා නොමිලේ ලබා දෙනවා. මේකට ආයෝජන කරන්න තියෙන මේ දක්වලා තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා මේ vacancy available කියලා බලන්න පුළුවන්. මේකේ ලිපිනය සඳහන් කරලා තියෙනවා මේ agency ඒ ලිපිනයට ගිහිල්ලා ඔයගොල්ලන්ට තොරතුරු දැනගන්න පුළුවන්. ඊළඟ job vacancy තමයි cashier job vacancy general cashier කියන job vacancy එක. මේකේ agency එක සඳහන් කරලා තියෙනවා වෙන agency එකක් මේකේ තියෙන්නේ Prison Lanka Travels and Tours Private Limited කියන agency එක තමයි මේක දක්වලා තියෙන්නේ. ඒකේ ලියාපදිංචි අංකය සඳහන් කරලා තියෙනවා. මේ රැකියාවට ඔබ ලැබෙන වැටුප ආසන්න වශයෙන් 1,08,859ක වැටුපක් ලැබුණා. කටාර් වල තමයි ජොබ් එක කරන්න තියෙන්නේ. අධ්‍යාපන සුසුකම් ගැන සඳහන් කරොත් විශේෂ අධ්‍යාපන සුසුකම් ගැන සඳහන් කරලා නැහැ. නමුත් එයාලා ඔබ සාමාන්‍ය පෙළ උසස් පෙළ ගණිතය සමත් වීම අපේක්ෂා කරන මොකද මේ කැෂියර් ජොබ් vacancy එකක් නිසා. සේවා පළපුරුද්ද ගැන සඳහන් කරොත් මේ පළපුරුද්දක් සඳහන් කරලා නැහැ. වෙනත් විස්තර ගත්තාම ආහාර නවාතැන් වෛද්‍ය පහසුකම් නොමිලේ සහ ආපසු පැමිණීමේ ටිකට් පතත් එයාලා නොමිලේ ලබා දෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ රැකියාවට ආයෝජන කරනවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක කතා කරන්න පුළුවන්. මේ ලිපිනයට ගිහිල්ලා මේ මරදාන කොළඹ මේ ලිපිනයට ගිහිල්ලා වැඩි විස්තර දැනගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. තුන්වෙනි ජොබ් එක තමයි sales representative කියන ජොබ් එක.
අලෙවි නියෝජිත රැකියාව. මේකේ ඒජන්සි සඳහන් කරන මෑන් පවර් සර්විස් ඒජන්සි එක තමයි සඳහන් කරන්නේ ක්‍රියාපදිංචි අංකය තියෙනවා. වැටුප ඔයගලට හම්බ වෙනවා 1,01,859ක වැටුපක්. අධ්‍යාපන සිස්කම් විශේෂයෙන් සඳහන් කරලා නැහැ. සේවා පළපුරුද්දත් විශේෂයෙන් සඳහන් කරලා නැහැ. අලෙවි නියෝජිතයෙක් නිසා කතා කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා නම් ඒක වඩා විශේෂ සුදුසුකමක් වෙනවා. වෙනත් සුදුසුකම් ගැන කතා කරනොත් එහෙම යාලා ලබා දෙන වෙනත් දීමන ආහාර නවාතැන් වෛද්‍ය පහසුකම් යාමට සහ එමට ගුවන් ටිකට්පත් ඔබට ලැබෙනවා. අයදුම් කරන්න ඔයගලට තියෙන මේ තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා එහෙම නැත්නම් මේ ලිපිනයට ගිහලා තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ ජොබ් වේකන්සි එක ගත්තාම ජෙනරල් රිසෙප්ෂනිස්ට් ජොබ් වේකන්සි එකක් පිළිගැනීමේ නිලධාරි සාමාන්‍ය රැකියාවක්. ඒකෙත් ඒජන්සිය දක්වලා තියෙන මෑන් පවර් සර්විස් ඒජන්සි එක. මේකේ වැටුප 1,08,859ක් වැටුපක් ලැබෙනවා. අධ්‍යාපන සිස්කම් විශේෂයෙන් සඳහන් කර නොමැති වුණත් නමුත් ඉංග්‍රීසි දැනුම ප්‍රයෝජනවත් නැති කියලා සඳහන් කරලා තියෙනවා. සේවා පළපුරුද්ද අනිවාර්ය බව සඳහන් කරන්නේ නැහැ. වෙනත් විස්තර වලට ආහාර නවාතැන් වෛද්‍ය පහසුකම් නොමිලේ යාමට සහ එවල ගුවන් ටිකට්පත් ලැබෙනවා. අයදුම් කරන්න ඔයගලන්ට ගන්න තියෙන මෙතිරි ෆෝන් නම්බර්ස් ලිපිනයට කතා කරන එක. ඊළඟට පස්වෙනි ජොබ් වේකන්සි තමයි සුපර්වයිසර්, ඇඩ්මින් සුපර්වයිසර් පරිපාලන සුපරීක්ෂක කියන තනතුර. මේකේ ඒජන්සිය සඳහන් කරලා තියෙනවා බ්‍රයිට් ෆෝ ප්‍රයිවට් ලිමිටඩ් කියන ඒජන්සි එක. මේක ලියාපදිංචි අංකය දක්වලා තියෙනවා. වැටුප ආසන්න වශයෙන් 1,01,859ක වැටුපක් රට කටාර කියලා සඳහන් කරනවා. මේ සඳහන් කරන සියලුම ජොබ් වේකන්සි වලට ඇප්ලයි කරන්න තියෙන්නේ කටාර වල ජොබ් වේකන්සි තමයි මම දක්වලා තියෙන සියලුම වේකන්සිස්. අධ්‍යාපන සුසුකම් විශේෂයෙන් සඳහන් කරලා නැහැ. සේවා පළපුරුද්ද ගැන සඳහන් කරලා තියෙන විශේෂයෙන් සඳහන් කරලා නැහැ. මේ වැටුප්තල අනුව ඒ කනිෂ්ඨ මට්ටම හෝ පුහුණු තනතුරක් වෙන්න පුළුවන් කියලා අපිට නිගමනය ගන්නවා. වෙනත් විස්තර ගැන සඳහන් කරත් ආහාර නවාතැන් වෛද්‍ය පහසුකම් යාමට සහ එකට ගුවන් ටිකට්පත් ලැබෙනවා. එදින කිරීමට මේ තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන ලිපිනයට ගිහිලා ඔයගලන්ට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. හයවෙනි ජොබ් වේකන්සි සඳහන් කරලා තියෙනවා රිප්‍රසන්ටේටිව් නියෝජිත කියන ජොබ් වේකන්සි එක. මේකත් දක්වලා තියෙන ඒජන්සි මෑන් පවර් සර්විස් ඒජන්සි එක. වැටුප ආසන්න වශයෙන් 1,01,859ක වැටුපක් සඳහන් කරලා තියෙනවා. අධ්‍යාපන සුසුකම් විශේෂයෙන් සඳහන් කරලා නැහැ. සේවා පළපුරුද්ද ගත්තාම පළපුරුද්ද අනිවාර්ය බව සඳහන් කරලා නැහැ. වෙනත් විස්තර ගැන කතා කරනකොට දීමනාවක් ලැබෙනවා. නවාතැන් ඒවා ෆ්‍රී හම්බ වෙනවා. වෛද්‍ය පහසුකම් ෆ්‍රී හම්බ වෙනවා සහ ගුවන් ටිකට්පත් යාමට සහ එකට හම්බ වෙනවා. මේකට අයදුම් කරන්න ඔයගලට කරන්න තියෙන මේ තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරන්න. මෙතන මේ ලිපිනයට ගිහිල්ලා වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඔයගලට තියෙනවා. හරි, මම මේ දාලා තියෙන chart එකේ මම මේ කතා කරපු vacancies 6 කියන summary එකක් තමයි මේ chart එකේ ඔයගලන්ට දකින්න පුළුවන්. ඒකෙදි කියන්න ඕනි house boy එකේ වැටුප මම කලින් කතා කරපු විස්තරමයි ඒජන්සි ටික පිළිවෙලින් මේකේ දක්වලා මෑන් පවර් ඒජන්සි එක සහ රිසෝන් ලංකා ට්‍රැවල් ඒජන්සි එක, ඊළඟට මෑන් පවර් ඒජන්සි එක, මෑන් පවර් ඊළඟට දක්වලා තියෙන බ්‍රයිට් ෆෝ ප්‍රයිවට් ලිමිටඩ් ඒජන්සි එක සහ මෑන් පවර් ඒජන්සි එක. මෙන්න මේ වේකන්සි වල ඒජන්සි වල තමයි මේ වේකන්සිස් තියෙන්නේ. නොමිලේ ආහාර ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් ෆෝන් නම්බර්ස් මේකේ දක්වලා තියෙනවා. මේ නම්බර්ස් වලට කතා කරන්න. එහෙම නැත්නම් කරන්න තියෙන්නේ මෙයාලගේ ඊමේල් ඇඩ්‍රස් මම සඳහන් කරලා තියෙනවා උඩි. ඒ ඊමේල් ඇඩ්‍රස් වලට ඔයාලගේ CV කසහ කවල් ලෙටර් එක යාලට යවන්න. එහෙම නැත්නම් මෙයාලගේ ෆෝන් නම්බර්ස් වලට කතා කරලා මේ වේකන්සිස් available ද කියලා දැනගෙන ඔයාලට පුළුවන් WhatsApp හරහා මෙයාලා සම්බන්ධ කරගෙන ඔයාලගේ CV කවල් ලෙටර් යවන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා ඒජන්සි එකට ගිහිල්ලා කතා කරලා වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකෙදි මේ අදාළ රටට අනුව CV එක හදාන්න ඔයගොල්ලෝ බලාගත්ත යුතුයි. CV හදාන්න දන්නේ නැති කෙනෙක් ඉන්නා නම් මම මෙන්ෂන් කරන්න ආයතනයක් ඔයගොල්ලෝ පුළුවන් ආයතනය හරහා සම්බන්ධ වෙලා CV හදාගන්න සහ ඇප්ලයි කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ජොබ් ඇප්ලයි කරලා ඉන්ටර්විව් වලට කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකක්ද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හදන වැඩේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග සිටිචො CV ක්‍රියේටර්ස්. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩුම මිල ගණන්, පැය 24ක සුවනශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime නොමිලේ CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අපත් සමගින් 072 350 964
ඒගොල්ලෝ තමයි ලංකාවේ ගොඩක් ඒජන්සිස් වලට CVs හදන කට්ටිය. ඉතින් විශාල පරපුරක් ඒගොල්ලන්ට තියෙනවා කොහොමද CV හදන්නේ අදාළ රට අනුව. ඒ කොහොමද ඒකට ඇඩ් කරන්නේ work experience qualifications හැදෙන්නේ කොහොමද කියන කාරණේ ඒගොල්ලෝ දානවා. ඔයගොල්ලන්ට පුළුවන් තරම් මොනක් CV එක හදාගැනීමේ හැකියාවක් තියෙනවා. හරි මම දැන් ඔයගොල්ලන්ට විශේෂ පාර්ට් එක තමයි මේ වීඩියෝ එකේදී මම කතා කරනවා කොහොමද මේකට අය කරන මුදල කියලා. මේ වෙබ්සයිට් එකේ මෙයාලගේ තියෙන වේකන්සිස් වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා නියෝජිතයාට මෙම ගාස්තුවට අමතරව වෙනත් කිසිදු මුදලක් ආය කිරීමට අවසර නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ ගෙවිය යුතු ආසන්න මුදල ගැන කතා කරොත් එක් රැකියාවට අනුව ඉතා අඩු මුදලක් ගෙවිය යුතු රැකියාව තියෙනවා. ඒක 35000ක් පමණ ගෙවන්න ඕන රැකියාවක් තියෙනවා. පළවෙනි නියෝජිත පිළිගැනීම් නිලධාරී සහ නියෝජිත කියන රැකියාව සඳහා ඔයගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ රජයේ අනුමත ගාස්තු ඉතාමත් අඩුයි. මෙම රැකියාව සඳහා ලක්ෂ ගණනින් මුදල් ඉල්ලුවොත් එය නීති විරෝධී විය හැකියි කියලා මෙයාලගේ වෙබ්සයිට් එකේම සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට කටාර වලට යනවා නම් ගෙවන්න දෙන ඉතාම සුළු මුදලක් මෙන්න මේ කියන රැකියාවලට 35000 ඊළඟට මධ්‍යම මට්ටමේ මුදලක් ගෙවිය යුතු රැකියාවක් ගෘහ සේවක මේ හවුස් බෝයි කියන ජොබ් එකට ඔබ යනවා නම් 255703ක මුදලක් ඔයගොල්ලන්ට වියදම් වෙනවා මේ ජොබ් ඔෆර් එක ගන්න. ඊළඟට ගොඩක් වැඩි මුදලක් උපරිම ගෙවනවා නම් කැෂියර් ජොබ් එකට තමයි කැෂියර් සහ සුපර්වයිසර් ඇඩ්මින් කියන ජොබ් එකට තමයි විශාල මුදලක් වැය වෙනවා නම් වැය වෙන්නේ ඔයගොල්ලන්ට යන්න 280227ක මුදලක් තමයි ඔයගොල්ලන්ට වීසා අනිකුත් සේවාවන් සඳහා අය වෙන්නේ. ඒකද කියන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. ඔයගොල්ලෝ බලද්දී අයි මෙතන 35000ක් මුදලක් මේ ජොබ් වලට අය වෙන්නේ කියලා. ඒකට හේතුව මම කියනවා මේකෙදී ඔයගොල්ලෝගේ සියලුම වියදම බොහෝ විට ඔයගොල්ලෝගේ එම්ප්ලොයර් විසින් තමයි දරන්නේ. එයා ඔබට අවශ්‍ය ටිකට් ඒ සියල්ලම ලබා දෙන නිසා ඔබට යන්නේ වියදම 35000ක් විතරක් සේවා ගාස්තුවක් විතරයි මෙයාලා අයදුම් කරලා දෙනවට. සහ මේ ජොබ් ඔෆර් එක ඔයගොල්ලන්ට අරන් දෙනවට එයාලට අය කරගන්න පුළුවන් 35000ක මුදලක් පමණයි. ඒකදී මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද මුදල් ගෙවීමේදී අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග සහ ආරක්ෂිත පිළිවෙත් මොනවද කියලා. ඔබේ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා මම මේ කියන පිළිවෙලට මුදල් ගුවත් කිසිම ගැටලුවක් සිදු වෙන්නේ නැහැ. පළමුව ජොබ් බෝඩ් එක පරීක්ෂා කරන්න ඕනේ. ඒජන්සියට ගියාට පස්සේ ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාලය ඔබට ලැබෙන ජොබ් ඕඩර් අප්‍රූවල් එක පෙන්වන්න කියලා ඉල්ලන්න පුළුවන්. ඒකේ ඇති වැටුප සහ ගාස්තුව මම මේ දක්වලා තියෙන විස්තරات එක්ක ගැලපෙනවද කියලා බලන්න පුළුවන්. මුලදී සම්පූර්ණ මුදල ගෙවන්න එපා. පාස්පෝර්ට් එක බාර දෙන විට කුඩා අත්තිකාර මුදල ඇඩ්වාන්ස් එකක් පමණක් ගෙවන්න. කිසි විටක සම්පූර්ණ මුදල මුලින් ගෙවන්න එපා. ගොඩක් දෙනෙක් අමාරු වැඩ තැනක් තමයි මේක. වීසා එක ගැන කතා කරොත් ඔබේ සම්පූර්ණ මුදල අපි උදාහරණයක් විදිහට අපි 280027ක රැකියාවකට අයදුම් කරනවා කියලා. ඒකෙදි ඔබ ගෙවිය යුත්තේ ඔබේ අතට වීසා එක ලැබී ඔබ කිව්සම අත්සන් කරන අවස්ථාවේ තමයි සම්පූර්ණ මුදල ඔබ ගෙවන්න ඕනේ. සාමාන්‍ය මේක විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ලියාපදිංචි වීමට පෙර තමයි සිදු වෙන්නේ. ඊට පස්සේ රිසිට් පත ගැන කතා කරනකොට ඔබ ගෙවන සෑම රුපියලකටම ඒජන්සිය නිල රිසිට් පතක් ඉල්ලා සිටින්න ඔබට අයිතිවාසිකමක් තියෙනවා. යම් හේකින් රැකියාව නොලබුණොත් මුදල් ආපසු ඉල්ලීමට ඇති එකම සාක්ෂිය තමයි ඒක. වැඩිපුර ඉල්ලුවොත් ප්‍රවේශ සම්පන්න කියලා කියනවා. ඒ විශේෂයෙන්ම රුපියල් 35000ක් ලෙස සඳහන් කළ තිර රැකියාව සඳහා සේල්ස් රිප්‍රසන්ටේටිව් වගේ ජොබ් වලට ඔවුන් ලක්ෂ 2ක් හෝ 3ක් ඉල්ලනවා නම් ඒක ගොඩක් සැකසහිතයි. රජයේ අනුමත කළ ගාස්තුව පවණක් ගන්න ඔබ නිතර උත්සාහ කරන්න සහ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පැමිණිලි කිරීම නම්බර එකක් තියෙනවා. ඒ නම්බර එකට කතා කරලා ඔබට පුළුවන් මොන වැඩි මුදලක් ඉල්ලුවොත් සහ යම්කිසි ගැටලුවක් සිදු වුණොත් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. මම මේ දක්වලා තියෙන ඒජන්සි ටික විදේශ සේවා නියුක්ති කාර්යාලයේ රෙජිස්ටර්ඩ් කරපු ඒජන්සිස් නිසා ඔබට බය වීමට ගැටලුවක් නැහැ. මේ කියන පිළිවෙලට ඔබ මුදල් ගෙවීම කටයුතු සිදු කරොත් ඔබට රැකියාව ලබා ගැනීමට අපහසු වෙන්නේ නැහැ. ඉතින් විවිධ රටවල් ජොබ් වේකන්සිස් අපි මේ වීඩියෝ හරහා අරගෙන යනවා. මේක වීඩියෝ සීරීස් එකක් විදේශ සේවා නියුක්ති කාර්යාලය හරහා දාලා තියෙන වේකන්සිස් ඒ පුරප්පාඩු වලට අදාළව රටවල් වල තියෙන විශේෂ පුරප්පාඩු වලට අදාළව අපි වීඩියෝ සීරීස් එකක් අරන් යනවා. මුලින්ම රුමේනියා අරන් ආවා, දැන් කටාර්. ඊළඟ වීඩියෝ එකේ ඩුබායි සම්බන්ධයෙන් අපි තොරතුරු අරගෙන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔබට notification එකක් එනවා. ඒකෙන් වීඩියෝ එක බලලා මේ රැකියාවලට ආයුධම් කරනවද නැද්ද කියන එක ඔබට තීරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි job කියලා app එකක් අපි අඳුනලා දීලා තියෙනවා. ඒ app එක හරහා ඔබට පුළුවන් මේ job වල විස්තර පහසුවෙන්ම දැනගන්න. අලුත් job vacancy එකක් දාපු ගමන් අපි app එක හරහා ඔබට දැනුවත් කරනවා.
ඉතින් ඔබට පුළුවන් ජොබ් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මම මේකේ link එක description එකේ දානවා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. අලුතෙන් ජොබ් එකක සියාපු ගමන් අපි ඇප් එක හරහා ඔයාලට දැනුම් දෙනවා. ඒකෙන් පුළුවන් ඒ ජොබ් වලට පහසුවෙන් ඇප්ලයි කරන්න. ඉතින් ගිහින් එන්න හැමෝටම සුබ දවසක් වේවා.